මේ කේඩන් ලයිව් කියන software එකේ background music add කරන්නේ කොහොමද? නැත්නම් මේ music කියන්නේ මොකද්ද? music සම්බන්ධ හැමදේම අද කතා කරමු. ඉතින් ඔයගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකෙන් කතා කරා කොහොමද වීඩියෝ එකට fade in fade out effects add කරන්නේ කියලා. ඒ වගේම කොහොමද audio එකක් cut කරගන්නේ අන්න ඒ වගේ පොඩි basics දේවල් දෙක තුනක් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඒ විදිහට අපි අරන් ආවේ අපේ series එකේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ අපේ කේඩන් ලයිව් series එකේ පළවෙනි වීඩියෝ තමයි මම මේ විදිහට අරන් ආවේ. ඉතින් අද මම අරන් ආවිලා තිනවා අපේ කේඩන් ලයිව් series එක අලුත්ම ඒ කියන්නේ දෙවනි වීඩියෝ එක. අද මම ඔයගලන්ට කියලා දෙනවා මේ කේඩන් ලයිව් software එකේ music සම්බන්ධ හැමදේම. ඒ කියන්නේ ඔයගලන්ට මේ කේඩන් ලයිව් software එකේ මොකක් හරි music සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලුවට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳිලා යනවා. එහෙනම් අපි වැඩේ පටන් ගන්න මෙන්න මේ new project කියන බටන් එක ක්ලික් කරමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි මම දැන් කේඩන් ලයිව් එකේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගෙන තියෙනවා. මම අර කිව්ව වින්ඩෝ එක දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මගේ ප්‍රොෆයිල් එක තෝරගන්න HD 1080p 60 fps කරන ප්‍රොෆයිල් එක තමයි මම තෝරගන්නේ. ඊට පස්සේ මම වීඩියෝ ට්‍රැක්ස් අදවන් දාගන්නවා. වීඩියෝ ට්‍රැක්ස් 5ක්. ඔඩියෝ ට්‍රැක්ස් මට ඕනේ ඒත් 5ක්ම දාගමු. මොකද අපි කතා කරන්න යන්නේ ඔඩියෝ ගැන හින්දා. හරි මම ඕකේ බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මෙන්න මේ විදිහට අපේ වීඩියෝ ට්‍රැක්ස් 5යි ඔඩියෝ ට්‍රැක්ස් 5යි ලෝඩ් වෙලා අපිට ටයිම්ලයින් එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මම ගිසටි කිව්වා මේ තියෙන ප්‍රොජෙක්ට් බින් එක, සෝස් මොනිටර් එක, ඒ වගේම ප්‍රිවියු මොනිටර් එක. මම මේ දේවල් කලින් වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඕගොල්ලන්ට මේ දේවල් ගැන දැනගන්න ඕනේ නම් කලින් වීඩියෝ බලන්න පුළුවන්. මම ලින්ක් එක යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි ඉතින් අපිට අද ඕඩියෝ සම්බන්ධව කතා කරන්න නම් අපිට මුලින්ම ඕන වෙනවා ඕඩියෝ එකක්. දැන් මම මගේ ඕඩියෝ එකක් මෙන්න මේ A කියන A1 කියන තැනට ඇදලා දාගන්නවා. මං ගාව දැනට ඕඩියෝස් දෙක තුනක්ම තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම්. මියුසික් කියන තැන මම මෙන්න මේ සනී ට්‍රැවල් කියන ඕඩියෝ එක මෙන්න මේ A1 කියන තැනට drag and drop කරලා දාගන්නවා. මෙන්න මේ වගේ සද්දයක් තමයි මේ ඕඩියෝ එකේ තියෙන්නේ. ඉතින් අන්න වගේ සද්දයක් තමයි මේ ඔඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ. අපි බලමු අපි මුලින්ම මොකද කරන්න යන්නේ කියලා. මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකෙන් ඔඩියෝ එකක් කට් කරන්න කොහොමද fade out fade in effects set කරන්න කොහොමද කියලා දුන්න හින්දා මම ඕගොල්ලන්ට දැන් ඒවා කියලා දෙන්න යන්නේ නැහැ. මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ දැන් මේ ඔඩියෝ එකේ සද්ද අඩු කරගන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ඔඩියෝ එකේ සද්ද හොඳටම වැඩි. ඕගොල්ලන්ට ඒක හොඳටම බලන්න පුළුවන්. දැන් මම කතා කරන එක හරියට ඇහෙන්නෙත් නැහැ. ඒ තරමටම මේ ඔඩියෝ එකේ සද්ද වැඩි. ඉතින් අපිට ඒකට කරන්න වෙනවා මේකේ සද්ද අඩු කරගන්න එක. ඒක කරන්නේ කොහොමද? මෙන්න මේ අමුතු කොටුවක් තියෙන මෙතන. ඒ කියන්නේ කිසිම දෙයක් නැති තැනක් තියෙනවනේ මෙතන. දැන් අනිත් තැන් මේකේ මොනවා හරි තියෙනවා. මෙතන මුකුත් නැති පැනල් එකක් තියෙනවා. මම මෙතන ඒ යට තියෙන මෙන්න මේ ඊතලේ වගේ එක මෙහාට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙතන තියෙනවා ඔඩියෝ මික්සර් කියලා එකක්. අන්න ඒක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔඩියෝ සම්බන්ධ පැනල් එකක් මෙතෙන්ට එනවා. අපි බලමු මේකේ අපි වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. දැන් මේ පැනල් එක ඕපන් වුණාට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ මේක සද්දය අඩු කරගන්න එක. දැන් ඔයගොල්ලන්ට මෙතන පැනල්ස් තුනක් බලා ගන්න පුළුවන්. එකක් A1, A2 ඒ වගේම මාස්ටර් කියලා තියෙනවා. මම මේ මාස්ටර් කියන එක ඔයගොල්ලන්ට පස්සේ කියලා දෙන්නම්. මොකද අපිට ඒක දැම්ම වැදගත් වෙන්නේ නැති නිසා. ඉතින් මේ A1 කියන්නේ අපි දැන් ඉන්න මෙන්න මේ A1 කියන ඔඩියෝ ට්‍රැක් එක. ඉතින් A2 කියන්නේ අපි දැන් මොකක් හරි ඔඩියෝ එකක් මෙන්න මේ A2 කියන එකට දැම්මොත් මෙන්න මේ A2 කියන පැනල් එක ඇක්ටිව් වෙනවා. දැන් ඒක ඇක්ටිව් වෙලා නැහැ. ඕගොල්ලන්ට ඒක හොඳටම පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට සද්ද අඩු කරන්න ඕනේ A1 කියන ට්‍රැක් එක නම් අපි යන්න ඕනේ A1 කියන මෙන්න මේ පැනල් එක. මෙන්න මෙතනින් අපිට පුළුවන් අපේ ඔඩියෝ එකේ සද්ද වැඩි කරගන්නත් ඒ වගේම අඩු කරගන්නත්. සාමාන්‍යයෙන් මම කරන වගේ ටියුටෝරියල් වීඩියෝස් නම් කරන්නේ ඔයාලට මෙන්න මේ ගානට වගේ සද්ද තියාගන්න පුළුවන්. මම ප්ලේ කරලා පෙන්නන්නම් මොන වගේ අවුට්පුට් එකක්ද අපිට හම්බෙන්නේ කියලා. අන්න ඒ වගේ ගොඩාක් අඩු සද්දයක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම ටිකක් වැඩි කරලත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොන වගේ අවුට්පුට් එකක්ද අපිට හම්බෙන්නේ කියලා. අන්න ඒ වගේ අපිට දරාගන්න අමාරු සද්දයක් තමයි අපිට අහන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මං හින්දා මෙන්න මේ ගානට වගේ තියාගන්නවා ඔයගොල්ලන්ට කියලා දෙන්නත් ලේසි වෙන්න. ඉතින් ඔය විදිහට තමයි අපිට ඕන ඔඩියෝ ක්ලිප් එක ඕන විදිහට ශබ්දය අඩු කරලා හදාගන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කියලා යන්නේ කොහොමද අපේ ඔඩියෝ එකකට ඉෆෙක්ට් එකක් දාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඉෆෙක්ට් එකක් දාගන්න නම් දැන් ඔයගොල්ලන්ට මේ කොහෙවත් බලන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔඩියෝ ඉෆෙක්ට්ස් කියලා දැනක් තියෙනවා. අපිට ඔඩියෝ වලට මෙතන හම්බෙලා තියෙන්නේ මෙන්න මේ පැනල් එක විතරයි. එතනත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ නැහැ ඔඩියෝ සම්බන්ධ ඉෆෙක්ට්ස් තියෙන තැන. ඉතින් අපිට ඔඩියෝ සම්බන්ධව වැඩිදුර සෙටින්ග්ස් හදාගන්න ඕනේ නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ ඔයගොල්ලන්ට තියෙනවා බලන්න පුළුවන් නිල් පාටින් එක දේවල් පහක් මෙතන බලන්න පුළුවන්. එකක් ලොගින්, එඩිටිං, ඔඩියෝ, ඉෆෙක්ට්ස්, කලර්. ඉතින් එතනින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ඔඩියෝ කියන එක සිලෙක්ට් කරන එක. ඊට පස්සේ මෙන්න මේ වගේ අතන තිබ්බ පැනල් එක මෙතෙන්ට ටිකක් ලොකු වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන A2, A3, A4, A5 කියලා තව පැනල්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මාස්ටර් ගයක් තියෙනවා. දැන් මෙතන A5 වලින් නැවතිලා තියෙන්නේ මොකද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි ඔඩියෝ ක්ලිප්ස් 5ක් දාපු හින්දා මෙතනින් නවතිලා දෙනවා. අපි ඔඩියෝ ක්ලිප්ස් 10ක් දැම්මොත් ඒක එතනින් නවතිනවා. ඒ දාන ගානට ඒක වැඩි වෙවි යනවා. හරි, දැන් අපි ඔඩියෝ 5 එක මෙතන දැම්මොත් ඒකේ ඔක්කොම ඇඩ්ජස්ට් කරන්නේ මෙන්න මේ පැනල් එකෙන්. අපිට වැඩක් නැහැ. මම ඒක ඔයගොල්ලන්ට වෙන වෙලාවක කියලා දෙන්නම්. හරි, දැන් අපි බලමු කොහොමද ඉෆෙක්ට් එකක් මේ ඔඩියෝ එකකට ඇඩ් කරගන්නේ කියලා. දැන් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඉෆෙක්ට් පැනල් එක අපිට ටිකක් ලොකු වෙලා ඇවිල්ලා තියෙනවා. මෙතන ඉෆෙක්ට්ස් තමයි අපි ඉන්නේ. ඉෆෙක්ට්ස් වල තමයි දැන් අපි ඉන්නේ. ක්ලිප් ප්‍රොපර්ටිස් කියලා එකක් එහා පැත්තේ තියෙනවා. ඒකෙන් අපිට වැඩක් නැහැ. අපි ඉෆෙක්ට්ස් කියන එකට යනවා. දැන් මෙතන ඉෆෙක්ට්ස් වර්ග ගොඩක් තියෙනවා. මම මේ ඔඩියෝ කියන එක අයින් කරගන්නවා. මෙතන දැන් වීඩියෝ වගේම ඔඩියෝ ඉෆෙක්ට්ස් ඔක්කොම කවල මේ තමයි තියෙන්නේ. දැන් මෙතනින් මට හොයාගන්න ඕන වෙනවා ඔඩියෝ ඉෆෙක්ට්ස් තියෙන්නේ කොහෙද කියලා. එක තැනක විතරයි ඔඩියෝ ඉෆෙක්ට්ස් ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙන්න මෙතන ඔඩියෝ කියලා තියෙන තැන මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඔඩියෝ ඉෆෙක්ට්ස් ගොඩාක් මෙතන බලා ගන්න පුළුවන්. මම හිතන්නේ 100කටත් වඩා තියෙනවා. ඕගොල්ලන්ට ඉතින් කැමති ඔඩියෝ ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මේ විදිහට මට හිතෙන මෙන්න මේ ADRC කියන කියුවා හරිද මන් දන්නේ මෙන්න මේ ඉෆෙක්ට් එක මෙතෙන්ට ඇදලා දානවා. හරි, දැන් ඉතින් ওই විදිහට පොඩ්ඩක් ශබ්ද වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒක දැනෙන්නේ නැහැ වැඩිය. මේකේ සවුන්ඩ් පොඩ්ඩක් අවුල් නේ හින්දා ඕගොල්ලන්ට වැඩි එක දැනෙන්නේ නැහැ. ඒ වුණාට මට හරියට ඇහෙනවා ඒක ශබ්දේ පොඩ්ඩක් වෙනස් වෙලා තමයි අපිට ඇහෙන්නේ. ඉතින් මේ විදිහට ඔඩියෝ ඉෆෙක්ට්ස් වලට මෙතන ඕන තරම් ඇඩ් කරගන්න පුළුවන්. මම තව දෙක තුනම ඕගොල්ලන්ට දාලා පෙන්නන්නම්. මේ විදිහට අපිට එක උඩ 15ක් වුණත් මේකට ඔඩියෝ ඉෆෙක්ට්ස් දාන්න පුළුවන්. දැන් මම ගොඩක් දාලා තියෙනවා. අපි බලමු මොන වගේ අවුට්පුට් එකක් දෙන්නේ කියලා. හරි, ඉතින් අන්න ඒ වගේ ටිකක් වෙනස් වෙලා එනවා අපේ ඉෆෙක්ට්ස් ටික මේකට ඇදලා දැම්මහම. ඉතින් ওই විදිහට තමයි ඔඩියෝ එකකට ඉෆෙක්ට් එකක් අපි දාගන්නේ. ඉතින් අදට අපිට කතා කරන්න තියෙන්නේ ඔඩියෝ සම්බන්ධ ওই දේවල් ටික විතරයි. ඉතුරු වෙලා තිබ්බ ඔය ටික විතරයි. කලින් වීඩියෝ එකේ මම ඔඩියෝ ඉෆෙක්ට් එකක් කියලා දුන්නා. ෆේඩ් අවුට්, ෆේඩ් ඉන් ඉෆෙක්ට්ස් දෙක මම කියලා දුන්නා. අදට ඉතුරු වෙලා තිබ්බ ඔය ටික විතරයි. ඉතින් අද වීඩියෝ එක පොඩ්ඩක් එදාට වඩා පොඩ්ඩක් කොටයි කරන්න දෙයක් නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ ඉෆෙක්ට්ස් සම්බන්ධව. සම්පූර්ණම වීඩියෝ ඉෆෙක්ට් ගැන තමයි මම ඊළඟ වීඩියෝ එක අරන් ඉන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙනකම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.